මං අමිලට කිව්වා හැගෙන්න එද්දි මං කිව්වා අමිල අපේ කෙල්ල කොල්ලන්ට ලංකාවේ ෂෝ එකක් බලන එක තියෙන්න ඕනේ කියලා. ඒක තියෙන්න ඕනේ මොකද ඒගොල්ලන්ට එන්න විදිහක් නැහැ. ඒකින්ද මෙහෙදි අපි ලංකාවේ විදියට දෙන්න ඕනේ අද ඕගොල්ලන්ට හොඳ ලස්සන ප්‍රසංගයක් බලන්න පුළුවන්. එහෙනම් මං කැමති ඕගොල්ලෝ ඉස්සරහදී මම මේකත් ටික කාලෙකට හිත ගායනා කරපු සින්දුවක්. මං ආසයි මේ ගීතය මමයි ඕගොල්ලෝ එකතු වෙලා ගායනා කරන්න. මම කොටසයි ඕගොල්ලෝ කොටසයි. හරිද? මාත් එක්ක සින්දුව කියලාද? හරි. අර අයින් වල ඉන්න කට්ටියක් ළඟට එන්න පුළුවන් නම් අර පිටිපස්සෙත් ඉන්න අපේ අක්කලා නංගිලා අපේ පස්ස බැලුවට වැඩක් නෑනේ. එන්න මෙහා. නේ කෙල්ලෙක් නම් උනත් කවන්නේ පස්ස බලන්න දෙන්න. අපේ මොනවා මෙහෙමයි. ඔක්කොම දන්නව නම් කියන මේක දන්නවා මම දන්නවා ඔයගොල්ලෝ දන්නවා නේද? තාඩ ඔයගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මම මේක කියන්නේ. ඔබට තියෙන නියමයි මට ඇත්තටම ලංකාවේ කියන හැඟීම දැනුණා. thank you සයිප්‍රස් මගේ සහෝදර සහෝදරයන්ට ආදරෙත් දැනුණා. අපේ කමක් දැනුණා. මනුෂ්‍යත්වයක් දැනුණා. හැමෝම කියමුවා හැමෝම කියමු. ඔබට තියෙන කියාගන්න ඔබට තරම් කාටවත් නෙවේ සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න thank you. එහෙනම් මෙන්න අපි ළඟදීම අවුට් කරපු අපේ මෙඩලි එක කසාවතට ඔබ සැම වෙනුවෙන්